එමනම් අපි මුල්ම ආරාධිත ගායන ශිල්පියාටයි වේදිකාව බහර දෙන්නට සූදානම් වන්නේ. මේ ගායන ශිල්පියා පිළිබඳව කතා කරන විට අද යෞවනයේ සිහින කුමරුකයයි විශේෂයෙන්ම මොහු හඳුන්වා දෙන්නට පිළිවන්. දෑබර හිතවතුන් හිතවතිනි මොහු ගීත ගායනා කරන විට ප්‍රේමාන්විත හදවත් ප්‍රේමේ නාමයෙන් සිනාසෙන අතර පරාජිත පෙම්වතුන් සොවින් හඬා වැටුණු ලබනවා. අන්න එවන් ආකාරයෙන් ගීතෙන් හදවතට කතා කරන්න පුළුවන් අපූර්වතම යෞවනයේ ගීහඬටයි වේදිකාවට ආරාධනා කරන්නේ. එවනම් මෙන්න අහුංගල්ල ෆ්ලෙමින් ගෝස් සමග ගායනට ගායන ශිල්පී යෞවනයේ ගීහඬ අෂාන් ප්‍රනාන්දු වේදිකාවේ. මගේ නම ඔබට මතකත් නැද්ද කොහොමද ඔබ මාව අමතක කළේ කියලා දෙන්න එහෙම කරන්න ආසයි මට ඉන්න ඉස්සර වගේ මගේ හැමදාම හෙව්වේ ඔබයි මේ පියවෙන තුරාදරේ මට උරුයි හිට ඉඳන් මට ඔයා නොලැබුණත් නාදනේ ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මගේ මං වගේ කෙනෙක් නැවතත් යන්නේ මුණ ගැහිවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබෙනවා කියා මං පතනවා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා දවසක් හරි මට ආදරේ කළා මේ ලෝකේ කාටත් වඩා නොලැබීම මගේ ඔබ මග හැරී ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මගේ මං වගේ කෙනෙක් නැවතත් යලි මුණ ගැහෙවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් මගකදී හරි මේ අප හමු වුණොත් මග හැරලා යන්නට එපා ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කළේ මට මාගේ ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මගේ මං වගේ කෙනෙක් නැවතත් යලි